මම ප්‍රගීත් ධනන්සූරිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මේ වෙද්දී දිවෙන්නට බලපා තියෙන වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇතිව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික් 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ එහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් ඒ වගේම දෙවණියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9547ක පුද්ගලයන් 28523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා. එහි පවුල් 2059ක පුද්ගලයන් 7876ක් මේ ආකාරයට ඊට අමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලුත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධව වාර්තා වෙනවා. ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සානුසය මධ්‍යස්ථාන අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණු ලැබිය දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි එම ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදිම අපි මේ ජල බෙදා හැරීමේ කටයුතු වලට අවශ්‍ය ජල මූලාශ්‍ර ලිං ඇතුළු එම මූලාශ්‍ර සුද්ධ පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැරීමෙන් මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙද්දිත් අපේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ඇතිවන තත්ත්වයන් අනුව ඒ වාර්තා වීම සිදුවීම් ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රතිපාදන මේ අපි ඉදිරියේදී බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. දැන් කොහොමද දැන් මේක දිනපතා බෙදා හැරීමක්ද හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැම නිවසේකටම නැත්නම් සතියකටද දවස් කීයකටද මේක බෙදා හැරීම සිද්ධ වෙන්නේ? මෙතන අපි මේ ජලය බෙදා හැරීම කරන්නේ දෛනික පරිභෝජනය සලකලා දවසකට එක් පුද්ගලයෙකුට ලීටර් 15ක් ප්‍රමාණය සලකලා ඒක එම ප්‍රදේශයේ තියෙන බහුසර රටවල අවශ්‍යතාවය අනුව ඒ දවස් ගානට අවශ්‍ය බෙදීම කරනවා. කොහොමත් ඒ කියන්නේ ඒ අඛණ්ඩ ජල පරිභෝජනයට අවශ්‍ය ජල ප්‍රමාණය දෛනිකව හෝ දවස් දෙකකට සැරයක් තුනකට සැරයක් ආදී වශයෙන් බෙදා හැරීම සිදු කරනවා. දැන් මේ ආපදාවට යම් කිසි දෙයක ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳ කාලගුණිකය ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ යම් කිසි වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඔව් අපේ ඇත්තට මේ සියලුම සහන සේවා යාන්ත්‍රණ අපි සිද්ධ කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය සහ සහයෝගය යටතේ. ඒ අනුව මේ පානීය ජල ගැටලු සම්බන්ධයෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබගේ වසමේ ඉන්න ග්‍රාමධාරීතුමා හොතුමිය දැනුවත් කරන්න. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කරන්න යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් එහිදී අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය සම්බන්ධීකරණය හා මැදිහත් වීම එමගින් ලබා ගන්න පුළුවන්. දැන් මේ ජනතාවගේ අවශ්‍යතාවගේ කොහොමද සතුන් සඳහා බෙදා ගැනීම කරනවද නැත්නම් ඒ සඳහා වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයිද? ඔව් ඇත්තෙන්ම වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළමනාකරණය කරනු ලබන ප්‍රදේශවල වන සතුන් වෙනුවෙන් ඒ ජලය සැපීම කටයුතු එම දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. දැන් ජනතාවට දැන් මේ ප්‍රමාණයත් එක්ක ඉදිරියේදී දැන් අපි දන්නවා තව මාසයක පමණ කාලයක තව තියෙනවා කියලා කියනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වීඩි කාලගුණ තවත් වැඩි වෙන්න පුළුවන්. මේ සඳහා සූදානම් ආපදා කළමනාකරන අනිවාර්යයෙන්ම මේදී අපි මේ සඳහා ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරලා තිනවා. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සඳහා සහාය වීමට මේ අදාළ සියලුම රේකී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් තාක්ෂණික නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් පත් කරලා තිනවා. එම කමිටුව මගින් නිරන්තරයෙන්ම දිවයිනට බලපාන ඉදිරි තත්ත්වය සම්බන්ධ සමීප අධීක්ෂණය කරනවා. ඒ වගේ මේ සඳහා අපි සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරලා තිනවා. සියලුම දිසාපතිවරුන් දැනුවත් කරලා තිනවා. ඒ වගේම මේ සඳහා අපි සියලුම දිස්ත්‍රික් ප්‍රාදේශීය හා ග්‍රාමීය ආපදා සහන සේවා කමිටු සක්‍රිය කරලා තියෙනවා ඉදිරියේදී ඇතිවන තත්ත්වයට මුහුණ දීම සඳහා. කොහොමද දැන් ජනතාව මේ
අවශ්‍ය කරන බඳුන් සකස් කරගත යුතුයිද? නෑ සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා ඕනෑම ගෙදරක ඒ දෛනික ජල අවශ්‍යතාවය ගබඩා කර ගැනීමේ පහසුකම් තියෙනවා. හැබැයි යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අපිට පුළුවන් ග්‍රාමධාරීතුමාලා දැනුවත් කරන්න. අපි හිම අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ සඳහාත් අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සූදානම්.